ආමන් කිව්වම ඉතින් අපි හැමෝටම මතක් වෙන්නේ පොඩි ස්නැක් එකක් නේද? හැබැයි මේක නිකම්ම ඇට වර්ගයක් නෙවෙයි. මේ පුංචි ආමන්ඩ් ඇටේ තුලේ අපේ සෞඛ්‍යයේ මුළුමනින්ම වෙනස් කරන්න පුළුවන් පුදුම බලයක් හැංගිලා තියෙනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ සැඟවුණු සුපිරි ආහාරයේ රහස් ගැන. හිතලා බලන්න දවසකට ආමන්ඩ් මීටක් කණකින් කෙනෙක්ගේ මුළු සෞඛ්‍ය පද්ධතියම අප්ග්‍රේඩ් කරන්න පුළුවන් වුණොත් එහෙම අන්න ඒක තමයි ප්‍රශ්නේ. ආමන්ඩ් වල තියෙන ඇදහිනෝයකි බලය ගැන කතා කරන්න කලින් අපි මේ ප්‍රශ්නය ගැන පොඩ්ඩක් හිතමු. හරි. එහෙනම් බලමු මොනවද මේ ප්‍රතිලාභ කියලා. දවසකට ආමන්ඩ් මිටකින් අපේ ශරීරයේ තියෙන නරක කොලෙස්ටරෝල් අඩු කරනවා, රුධිරයේ සීනි මට්ටම ස්ථාවර කරනවා, බර පාලනය කරන්න උදව් වෙනවා. ඇත්තේ නෙමෙයි බඩවැලේ ඉන්න හොඳ බැක්ටීරියා පෝෂණය කරන ගමන් අපේ සෛල හානි වෙලා කෙනුත් ආරක්ෂා කරනවා. බැලු බැල්මට නිකම්ම කෑමක් වගේ පෙනුනට මේක ඇත්තටම සුපිරි බලයක්. හොඳයි. දැන් අපි පොඩ්ඩක් ගැඹුරට ගිහින් බලමු මේකේ විද්‍යාත්මක පැත්ත. මොකද්ද මේ ආමන්ඩ්ට මෙච්චර බල සම්පන්න වෙන්න තියෙන හේතුව? අපි ඒක හරියටම කඩලා බලමු. මේ වගුව දිහා බලන්නකෝ. ආමන්ඩ් වල තියෙන මේ දේන් 64%ක්ම, ඒ කියන්නේ ලොකුම ප්‍රතිශතය ඒක අසන්තෘප්ත මේදය. සරලවම කිව්වොත් මේ කියන්නේ ඔලිව් තෙල් වල තියෙන අපේ හදවතට ගොඩක්ම හොඳ සෞඛ්‍ය සම්පන්න මේද වර්ගෙම තමයි. හරි. මේ ප්‍රස්තාරය බැලුවම ඒ කතාව තවත් පැහැදිලි වෙනවා. බලන්න. ආමන්ඩ් වල අඩංගු මුළු මේද ප්‍රමාණයෙන් 90%කටත් වැඩියෙන් තියෙන්නේ සෞඛ්‍ය සම්පන්න, ඒ කියන්නේ අසන්තෘප්ත මේදය. ඉතින් ආමන්ඩ් වල නියම බලය හැංගිලා තියෙන්නේ මෙන්න මේ හොඳ මේදවල තමයි. ආමන්ඩ් වල තවත් සුපිරි බලයක් තමයි මේ. බලන්න, එක පැත්තකින් මාංශ පේශි වර්ධනයට ඕන ප්‍රෝටීන්, අනිත් පැත්තෙන් ජීර්ණ පද්ධතියටයි රුධිරයේ සීනි පාලනයටයි අත්‍යවශ්‍ය වෙන තන්තු. මේ දෙකම එකම තැනකින් එකම ආහාරයකින් ලැබෙනවා. මේක ඇත්තටම හරිම සුවිශේෂී සංයෝගයක්. මේක නයි ඇත්තටම පුදුම හිතෙන කතාවක්. හිතන්නකෝ ආමන්ඩ් ග්‍රෑම් 30ක්, ඒ කියන්නේ පොඩි මිටක් වගේ ප්‍රමාණයකින් දවසකට අපේ ශරීරයට අවශ්‍ය විටමින් E ප්‍රමාණයෙන් 77%ක්ම ලැබෙනවා. ඊට වඩාත් වැදගත් දේ තමයි මේ ලැබෙන්නේ ශරීරයට පහසුවෙන්ම උරා ගන්න පුළුවන් විටමින් E වල වඩාත්ම ක්‍රියාකාරී ස්වරූපේ වීම. අපේ ශරීරයේ අත්‍යවශ්‍ය එන්සයිම් ප්‍රතික්‍රියා 300කට වඩා වැඩි ගානකට මැග්නීසියම් ඕන කරනවා. ඉතින් ආමන්ඩ් ග්‍රෑම් 30ක් කෑවොත් දවසට අවශ්‍ය මැග්නීසියම් වලින් 20ක්ම ලැබෙනවා. ඒ කියන්නේ ශරීරයේ පරිවර්තීය ක්‍රියාවලිය හොඳින් පවත්වාගෙන යන්න ආමන්ඩ් කියන්නේ නියම තේරීමක්. මෙන්න බලන්න පුදුම හිතන සංසන්දනයක්. ආමන්ඩ් ග්‍රෑම් 28ක තියෙන ප්‍රතිօක්සිකාරක බලය, ඒ කියන්නේ පොලිෆෙනෝල් ප්‍රමාණය. ග්‍රීන් ටී ග්‍රෑම් 125ක, එහෙමත් නැත්නම් තඹපු බ්‍රොකොලි ග්‍රෑම් 175ක තියෙන ප්‍රමාණයට සමානයිලු. ඇත්තටම පුදුමයි නේද? විශේෂයෙන්ම මතක තියාගන්න ඕන මේ බලය වැඩිපුරම තියෙන්නේ ආමන්ඩ්ගේ පොත්තේ. හරි. එහෙනම් ආමන්ඩ් ඇයි මෙච්චර හොඳ? ඒකේ තියෙන බලය මොකක්ද කියන එක අපි දැන් දන්නවා. දැන් අපි කතාවේ ඇයි කියන තැනින් කොහොමද කියන තැනද යම්. ඒ කියන්නේ කොහොමද මේ සුපිරි ආහාරය අපේ එදිනදා ජීවිතයේදී විවිධ ක්‍රමවලින් එකතු කරගන්නේ කියලා බලමු. මේ බලන්නකෝ සීනි සහ කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයන්ගේ තියෙන අහසට පොළොව වගේ වෙනස. සාමාන්‍ය එලකිරි එක්ක බලද්දී ආමන්ඩ් කිරිවල තියෙන හරිම පොඩි ප්‍රමාණයක්. ඉතින් රුධිරයේ සීනි මට්ටම ගැන සැලකිලිමත් වුණ කෙනෙක්ට ආමන්ඩ් කිරි කියන්නේ ඊටාම හොඳ විකල්පයක්. මෙන්න ගෙදරදිම ලේසියෙන් කරලා බලන්න කුලං නියම ප්‍රෝ ටිප් එකක්. ඊළඟ පාරක් කේක් එකක් හරි බිස්කට් එකක් හරි හදද්දී පාවිච්චි කරන මුළු පිටි ප්‍රමාණයෙන් 4න් එකක් අයින් කරලා ඒ වෙනුවට ආමන්ඩ් පිටි දාලා බලන්න. වෙන කිසිම දෙයක් වෙනස් කරන්න ඕනේ නැහැ. ප්‍රතිඵලය වඩාත් තෙතමනයක් තියෙන මෘදු, ඒ වගේම පෝෂණයනොත් උහල කෑමක්. අදම උත්සාහ කරලා බලන්න වටිනවා. ආමන්ඩ් වල වාසි තියෙන්නේ ඇතුළට ගත්තම විතරක් නෙමෙයි එළියටත් තියෙනවා. ඒ කියන්නේ ආමන්ඩ් තෙල් වලින් සමේ තෙතමනිය රැක ගන්න, හිසකෙස් ශක්තිමත් කරන්න, හිස් කබලේ තියෙන හිස් හොරි වගේ ගැටලු සමනය කරන්න මේ හැම දෙයකම ආමන්ඩ් තෙල් පාවිච්චි කරන්න පුළුවන්. මේකෙන් පේනව නේද ආමන්ඩ් කියන්නේ එක පැත්තකින් විතරක් නෙවෙයි හැම පැත්තෙන්ම ප්‍රයෝජනවත් දෙයක් කියලා. හොඳයි. දැන් අපි යමු වෙමු ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්න වැරදි මත සහ ඇත්තටම දැනගෙන ඉන්න මොන ආරක්ෂක තොරතුරු ටිකකට. මේ ටික දැනගත්තම ආමන්ඩ් ගැන සම්පූර්ණ චිත්‍රයක් මවා ගන්න පුළුවන් වෙයි. ආමන්ඩ් පිංගවල කන එක ගැන ගොඩාක් දෙනෙක් අතර ලොකු කතාවක් තියෙනවා. ඒකෙන් පෝෂණය වැඩි වෙනවා කියලා. හැබැයි විද්‍යාවෙන් කියන්නේ මොකක්ද? ඔටාගෝ විශ්වවිද්‍යාලයේ කරපු අධ්‍යයනයකින් හොයාගෙන තිනවා සම්පූර්ණ ආමන්ඩ් පිංගෙව්වට අපේ ශරීරයට ඛනිජ ලවණ උරා ගන්න එකට බාධා කරන ෆයිටික් අම්ලය කියන දේ සැලකිය යුතු විදියට අඩු වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ පෝෂණ ගුණය වැඩි වෙනවා කියන කතාවට තාමත් පැහැදිලි විද්‍යාත්මක සාක්ෂියක් නැහැ. පොඩි දරුවන්ට ආමන්ඩ් දෙනකොට
හිරවීමේ අවදානම ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. මේ වගුවේ පේන විදියට දරුවාගේ වයසට ගැළපෙන විදියට ආමන්ඩ් සකස් කරලා දුන්නොත් ඒ අවදානම සම්පූර්ණයෙන්ම වළක්වා ගන්න පුළුවන්. උදාහරණයක් විදියට මාසේ 6-12 වගේ පොඩි බබෙක්ට නම් හොඳට අඹරලා පේස්ට් එකක් වගේ හරි කුඩු කරලා හරි කෑමට මිශ්‍ර කරලා දෙන්න පුළුවන්. හරි මෙන්න තවත් සැඟවුණු ප්‍රතිලාභයක් අපි දන්නවා ආමන්ඩ් වල කැලරි ටිකක් වැඩි කියලා. හැබැයි පුදුම දේ තමයි ආමන්ඩ් වල තියෙන ශක්තිමත් සෛලබිති නිසා ඒ කැලරි වලින් 30ක් විතර අපේ ශරීරයට උරා ගන්න බැහැ කියලා පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. ඉතින් ආමන්ඩ් කෑවට බර වැඩි වෙන්නේ නැත්තේ අඩි තියෙන එකට මේකත් එක රහසක්. ඉතින් ආමන්ඩ් වල තියෙන මේ ඇදහිය නොහැකි සැබෑ බලය ගැන මේ හැමදේම දැනගත්තට පස්සේ දැන් තියෙන ප්‍රශ්නේ තමයි වඩාත් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් හදාගන්න මේ පුංචි ඒත් බල සම්පන්න ඇටය එදිනෙදා ජීවිතයට එකතු කරගන්නේ කොහොමද කියන එක. ඒ ගැන හිතන්න මේක තමයි හොමම වෙලාව.